සුබ දවසක්. මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ DBMS හෙවත් Database Management System වල දෙවැනි කක්ෂන් සෙට් එක ගැන. මේකේ තියෙන්නේ සඳුන් ප්‍රොඩක්ෂන් කම්පැනි එකේ Board of Director decide කරනවා කම්පැනි එකේ ඉන්ෆර්මේෂන් දාලා database එකක් software එකක් හදන්න. ඒක පැවරෙන්නේ ඒකේ senior software engineer ගයි කණ්ඩායමට ඩිවලොප් කරන්න එක database එකක් create කරන්න ඕන. පළවෙනි ප්‍රශ්නෙන් තියෙන්නේ use the Sandura production DB of the name of the database එකේ නම තමයි Sandura production DB. ඉතින් database එක හදන්න මම ඒකට පාවිච්චි කරන්නේ ADSQL. හරි අපි දැන් database එක හදාගෙන ඉවරයි. අපි හදාගමු දැන් employee table එක. හරි අපි දැන් employee table එක හදලා ඉවරයි. මෙතන save button එක click කරමු. මෙතන save button එක click කරනකොට save කරගත්ත හැකි. දැන් අපි යම් product table එක හදන්න. brand table product table එක හදලා ඉවරයි. අපි දැන් මේක save කරමු. හරි. හතරවෙනි ප්‍රශ්නෙන් අපිට කියනවා what are the steps you can take to stop data repeat in the product table above. product table එකේ data repeat වෙන එකට නවත්තන්න අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා අහනවා.
ඒකට අපිට කරන්න පුළුවන් වෙනම බ්‍රෑන්ඩ් ටේබල් එකක් හදලා ඒක ෆොරින් කී එක විදිහට භාවිතා කරන්න. එතකොට බ්‍රෑන්ඩ් ටේබල් එකේ දෙන්න ඕන කොලම් තමයි බ්‍රෑන්ඩ් ID කියලා එකකුයි බ්‍රෑන්ඩ් නේම් කියලා එකකුයි. එතකොට අපිට බ්‍රෑන්ඩ් ID කියන එක ෆොරින් කී එක විදිහට භාවිතා කරුව හැකියි. එතකොට අපිට data repeat වෙන එක නවත්ත ගත්ත හැකියි.